සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝම අද පිළිගන්නවා. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකේ මම කතා කරනවා Canon එක පාවිච්චි කරලා කොහොමද ඔයා හරියට විනාඩි 5ක් ඇතුළත CV එකක් හදාගන්නේ කියලා. ගොඩක් අය ප්‍රශ්නයක් කරගෙන තියෙනවා CV එකක් ප්‍රොෆෙෂනල් විදිහට හදාගන්න එක සල්ලි දීලා එහෙම නැත්නම් ඔයාලා Facebook එකෙන් කවවා හරි buy කරලා රුපියල් 500ක් වගේ ප්‍රමාණයක් දීලා ඔයා CV එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයා Canon එක පාවිච්චි කරලා විනාඩි 5ක් වගේ කාලයකින් ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකෙන් කොහොමද අපි Canon එක පාවිච්චි කරලා ඉවරලා හරියටම ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්නේ කියලා. ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ස්කිප් කරන්න නැතුව එන්න වෙනකම් බලන්න ඕනේ. ඒකට ඔයාලට ලොකු අප්ඩේට් එකක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. හරි ඕකේ මුලින්ම කරන්න තියෙන්නේ ඔයා යූස් කරන ඕනම බ්‍රවුසර් එකකින් ඔයාලට මේක සර්ච් කරන්න පුළුවන් canon.com කියලා. එතකොට මෙන්න මේ විදිහට canon.com කියලා සර්ච් කරාට පස්සේ ඔන්න ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක එනවා. ඒක Canon visual කියලා තියෙන ආන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඒ ඉන්ටර්ෆේස් එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තමයි දැක් ගන්න ලැබෙන්නේ. එතකොට ඔයා කලින් sign in වෙලා account එකක් හදලා තියෙන්න පුළුවන්. account හදාන්න දන්නේ නැති කට්ටිය ඉන්නවා. මට message එකක් දාන්න මම එතකොට ඔයාට account එක හදන විදිය කියලා දෙන්නම්. හරි ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මෙතන search your කියලා තියෙන ආන්න එතන search කරන්න CV template කියලා. හරිද? මෙන්න මේ විදිහට search කරන්න. එතකොට search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ result එකක් දැක් ගන්න පුළුවන්. ඔතන තියෙනවා professional CV template කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා. එතකොට ඔයාට template ගොඩාක් දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලොකු template ප්‍රමාණයක් තියෙනවා. හරි මෙතෙන්දී ඔයාලට විවිධ ටෙම්ප්ලේට් දෙක ගන්න පුළුවන්. එතකොට graphic designer, marketing ඔන්න ඔය වගේ දේවල්ට හරලා ගොඩාක් ඒවා තියෙනවා. හරි මේකේ Canva Pro කියලා version එකක් තියෙනවා. Pro version එකකින් ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ ඒක buy කරොත් තමයි Pro version එක ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට Pro version එක ගන්න විදියත් මම ගා වීඩියෝ එකක් තියෙනවා. ඔයා මට message එකක් දාන්න මම එතකොට ඒක ගන්න විදිය කියලා දෙන්නම්. හරි මම එතකොට free එකක් අරගන්නම්. free එකක් අරගෙන මෙන්න මේ විදියට customize this template කියන ඔප්ෂන් එකට යනවා. එතකොට ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔන්න Canon එක එඩිට් කරන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. එතකොට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ තමයි ඔයාට හදන්න තියෙන්නේ ප්‍රොෆෙෂනල් CV එක. හරි මම දැන් ඉන්නේ CV එක ක්‍රියේට් කරන ටෙම්ප්ලේට් එකේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට යටින් zoom in කරගන්න පුළුවන්. හරිද? zoom in කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන ඔයාගේ ෆොටෝ එක change කරගන්න එක තමයි. එතකොට ඔයා ෆොටෝ එක ඔයා ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් දාන්න. එතකොට ගහපු selfie වගේ දේවල් දාන්න පුළුවන්. පුළුවන් කමක් නැහැ. පුළුවන් කමක් කියලා කියන්නේ දැම්මොත් ඒක ප්‍රොෆෙෂනල් CV එකට හරියන්නේ නැහැ. ඒක නිසා ඔයාගේ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් දාගන්න. එතකොට මගේ මෙන්න මේ වගේ ෆොටෝ එකක් තියෙනවා. මම මේ ෆොටෝ එක මෙතෙන්ට යූස් කරනවා. එතකොට ඔයාලගේ ඇති කෝට් ටැග් දාලා ගහ ෆොටෝස් අන්න ඒ වගේ දේවල් මෙතෙන්ට ඔයාලට යූස් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට පොඩ්ඩක් ක්‍රොප් කරලා පොඩ්ඩක් zoom කරලා හදාගන්න පුළුවන්. එතකොට ඔය ඔප්ෂන් ඔයාලට ගොඩාක්ම මේ දේවල් ඔයාලට ලේසි. ඒ කියන්නේ අනිත් ඒවා වගේ නේ පොඩ්ඩක් එහා පැත්තෙන් ඇද්දාම මේ පැත්තෙන් ඇද්දට පස්සේ හදාගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාගේ නම ටයිප් කරන්න පුළුවන්. හරි ඕකේ මම ඉන්නේ දැන් නම ටයිප් කරන්න දැන්. එතකොට මම මෙන්න මේ විදිහට මගේ නම දසුන් කියලා ටයිප් කරනවා. එතකොට එන්න අකුර තියෙන්නේ පල්ලෙහා. එතකොට ඔන්න ඔතනින් ඇදලා එන්න අකුර අපිට හදා ගන්න පුළුවන් උඩට. හරිද? එතකොට සිම්පල් කැපිටල් අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඔන්න මේකත් අපිට මම කළා අපේ නම. එතකොට මගේ නම අයිස් කියලා තියෙනවා. අයිස් කියලා මම දාගන්නවා. ඊළඟට තියෙනවා ඔයාගේ පොසිෂන් එක. ඒ කියන්නේ ඔයා කැමති කියන්නේ කරන්න මාකටිං වෙන්න පුළුවන්, බිස්නස් මැනේජ්මන්ට් වෙන්න පුළුවන්, ග්‍රැෆික් ඩිසයින් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ඕනම එකක් ඔයා යූස් කරන ඕනම දෙයක් මෙතන දාන්න පුළුවන්. ඔයා බිස්නස්මන් කෙනෙක් නම් බිස්නස්මන් කියලා දාන්න. මෙතන මාකටිං කියලා දානවා. මාකටර් නිසා. හරි ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ විස්තරය about me කියලා. about me කියන එකට ඔයා පොඩ්ඩක් ChatGPT එකෙන් උනතට හොයලා ඔයාගේ විස්තරයක් ගන්න පුළුවන් පොඩි. හරි එතකොට මෙතන නම්බර්ස් දාන්න පුළුවන්. ඔයාගේ නම්බර් එක හරියට මෙතන ටයිප් කරන්න. හරි ඊළඟට තියෙන අපිට ඊමේල් එක. එතකොට ඔයා ඊමේල් එක පාවිච්චි කරනකොට ඔයා හොඳ ඊමේල් එකක් දාන්න ඕන. ප්‍රොෆෙෂනල් ඊමේල් එකක්. ඔයාලා ඉස්සර දාපු මේල් ඒ වගේ දේවල් හරියට ප්‍රොෆෙෂනල් මේල් එකක් හදලා උතෙන්ට ඔයාගේ මේල් එක ටයිප් කරන්න. හරි මෙන්න මේ විදිහට මගේ මේල් එක මෙතන ටයිප් කරගන්නවා. ඔයත් ඔයාගේ මේල් එක මෙතන ටයිප් කරගන්න. ඊළඟට ඔයාට හම්බෙන ඔප්ෂන් එක තමයි ඔයාගේ
ඇඩ්‍රස් එක. එතකොට ඔයාලට මෙතන ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. යට තියෙන ඇඩ්‍රස් එක. ඊට අමතරව ඔයාලට තව ඩීටේල්ස් ඕන නම් උතන ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට ස්කිල් ඔයාලගේ තියෙන ස්කිල් දාගන්න පුළුවන්. ඒතකොට ඔයාලට ලැන්ග්වේජ් පුළුවන් නම් ඔයාලට අපි කියන ඉංග්‍රීසියට අමතර වෙන ලැන්ග්වේජ් පුළුවන් නම් ඒතකොට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඒතකොට මම මෙතන ඇඩ් කරන විදිය ඩිලීට් කරන විදිය පහ ඔයාලට මම මෙතන කියලා දෙනවා. හරි ඊළඟට තියෙන්නේ මෙන්න මෙතන අපිට ඕන දේවල් තියෙන ඔන්න විදිහට අපිට ඩිලීට් කරගන්න පුළුවන්. ඔය තියෙන්නේ රයිට් ක්ලික් කරලා ඩිලීට් ඔප්ෂන් එකේ ඩිලීට් කරන්න පුළුවන්. නැත්නම් ඩිලීට් ඔප්ෂන් එකේ කීබෝඩ් එකේ ඒකනු ඩිලීට් කරන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ විදිහට අපිට හැමදාම කරලා ඇඩ්ජස්ට් කරගන්නත් හැකියාව මේකේ තියෙනවා. එතකොට ඔයාලට මේක ලස්සනට ඕන දැනට කරලා ඇඩ්ජස්ට් කිරීමේ හැකියාව තියෙනවා. හරි මෙන්න මේ වගේ තමයි අපි හදාගන්නේ. හරි මේ අවශ්‍ය නැති දේවල් ටික ඩිලීට් කරලා රිපෙරන්ස් කියන එක රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් කරන. ඒ කියන්නේ එක වගේ තව එකක් ගන්නවා. අරගෙන ඉවරලා අපි එතන අපි අද කියලා අපිට වෙන දේවල් වලින් මැච් කරන්න ඕන කිව්වම අද කියලා ටයිප් කරලා ඔන්න විදිහට ඇඩ් කරනවා. එතකොට අපිට පොඩි කොටුවේ තියෙන උඩ ඔන්න පොඩි කොටුවේ තියෙන එකත් එන්නේ විදිහට ඩුප්ලිකේට් කරලා අපි ඔන්න විදිහට ටෙස් බොක්ස් එකක් අරගෙන ඉවරලා ඔන්න විදිහට ටයිප් කරනවා. නැත්නම් ඔයාලට ටෙස් බොක්ස් එක ගන්න පුළුවන් උඩ තියෙන. එතකොට ඒක ටික වෙලාවක් කැමරාවක් කියලා දෙන්න. නැත්නම් ඔයාලට මේ විදිහටම කරගන්න පුළුවන් ලේසියෙන්ම. හරි මෙන්න මේ විදිහට අවශ්‍ය දේවල් ටයිප් කරන්න පුළුවන්. මම නිකන් මෙතන ටයිප් කරේ ඊළඟට ඔයාලට এডুকেෂන් පොඩි වගේ දේවල් වලත් මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඔන්න එතන තියෙනවා එලිමන්ට්ස් කියලා. එලිමන්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙන් ඔයාගේ CV එක තවත් හැඩ කරගන්න පුළුවන්. ඒක එතකොට මේකෙන් ලැබෙන ලොකු chance එකක්. එතකොට අපි Photoshop එක use කරනවා මේක ගොඩක් අමාරුයි. ඒවා ගොඩක් වෙලා යනවා කරන්න. එතකොට මේකෙදි අපිට එහෙම යන්නේ නැහැ. මෙන්න මේ විදිහට ක්ලික් එකකින් අරගෙන ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන හදාගන්න පුළුවන්. හරි ඕකේ මම මෙන්න මේ කරන විදිහ ඔයා පොඩ්ඩක් ෆලෝ කරලා බලන්න. එතකොට මේක ලස්සනට ඔයාට හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට පාට කලර් එකනේ කලර් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට කැමති කලර් එක යූස් කරන්න පුළුවන්. එතකොට තොරණ වගේ කලර්ස් තමයි යූස් කරන්න එපා. ගැලපෙන කලර් එකක් තමයි මෙතෙන්ට දාන්න ඕනේ. එතකොට අපි නිල් පාටින්ම හදනවා කියලා. එතකොට නිල් පාටට ගැලපෙන කලර් තියෙනවා. ඒ කලර් ඔයාලට යූස් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට පාට කලර් යූස් කරන්න නැතුව ඔයාලට ගැලපෙන පාටක් යූස් කරන්න. මම මේ දැනට ඔයාලට පෙන්නන්න විතරයි මේක යූස් කරන්නේ පාට. හරි මම ප්‍රොන්ට් එකක් ඇඩ් කරන විදිහ තමයි ඔයාලට මම මෙතන කියලා දෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රොන්ට් කියන එකට ගිහිල්ලා ඔයාලට ගැලපෙන ලස්සන ප්‍රොන්ට් එකක් යූස් කරන්න පුළුවන්. මම මෙන්න මෙතන දසුන් කියන එකට ලස්සන ප්‍රොන්ට් එකක් යූස් කරනවා. හරිද? ඔන්න ඔය විදිහට ප්‍රොන්ට් එක චේන්ජ් වෙනවා. ඔයාලට ලස්සන ප්‍රොන්ට් එක ඔයාලට ඒක මෙතන යූස් කරන්න පුළුවන්. එතකොට මම මේ ෂේප් එකක් කොහොමද හරියට මෙතෙන් ඇඩ් කරන්න කියලා කියලා දෙනවා. ඒක ඔයාලා හරියටම ෂේප් එකක් ඇඩ් කරන විදිහ බලා ගන්න. මෙන්න මේ විදිහට ෂේප් එකක් අරගෙන උඩට ඔයාලට බෝඩර් එකට දාන්න පුළුවන්. ඒතර වටේම ඔයාලට බෝඩර් එක ලස්සනට දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? මේ දාලා තියෙන ෂේප් පොඩ්ඩක් අපි එහා මෙහා කරගන්නවා. හරිද? ඔන්න ඔය විදිහට අපිට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒතර මම මේක හදන්නේ ලස්සන නෙවෙයි හදන්නේ. ඔයාලට පොඩි අදහසක් ගන්න තමයි මේක හදන්නේ. එතකොට මෙන්න මේ විදිහට බලන්න. මේ විදිහට බලලා ඔයාට මේකේ ගොඩාම ලේසියි. එතකොට අපි Photoshop එක ගත්තා. Photoshop වල ගොඩාක් දේවල් තියෙනවා. ටෙම්ප්ලේට් වලට දාන ඩිසයින් අරනවා. ඔයාට ගොඩ වෙලාවක් යනවා. මේක දිහේම ඕනේ නැහැ. ඔයාට ඉක්මනට මේක අල්ල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක පස්සට දාලා එතකොට බෝල්ඩ් කරලා එතකොට පාට චේන්ජ් කරලා ඊට පස්සේ හදලා ෂෙයා කියන ඔප්ෂන් එක දීලා ඩවුන්ලෝඩ් කියන එක දීලා ඊළඟට මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියනවා. ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාගේ CV එක දැන් ඔන්න හැදිලි ඉවරයි. එතකොට මම ක්ලික් කරලා යනවා CV එක ඩවුන්ලෝඩ් වෙච්ච තැනට. ඊට පස්සේ ගිහිල්ලා මම මෙන්න මේ විදිහට මගේ CV එක මම ඕපන් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට ලස්සන අවුට්පුට් එකක් එක්ක මගේ CV එක නිර්මාණය වෙලා ඉවරයි. මේ වීඩියෝ හොඳයි නම් ඔයාලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ channel එක දැම්ම ගිහලා subscribe පාරක් දාගෙන යන්න. හැමෝටම ජය වේවා.